අපි හැමෝම කැමති සාර්ථක මනුෂ්‍යයෙක් වෙන්න. ඉතින් සාර්ථකත්වය ගැන කතා කරද්දී ගොඩක් අය හිතනවා මේ සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ විශේෂ ගති ලක්ෂණ රහස් එයාලගේ තියෙනවා කියලා. ඇත්තට මේක ඇත්ත. ඉතින් සාර්ථක වෙන්න කලින් ගොඩක් අය සක්සස් එක ෆලෝ කරද්දී ගොඩාක් දේවල් කරනවා. හැබැයි අන්තිමට ඒගොල්ලෝ එයාලා ඩිසපොයින්ට් වෙලා ගමන මගදී නවත්තනවා. ඉතින් අද මම කතා කරන්නේ අපේ මේ මොළය කොච්චර දායකත්වයක් ලබා දෙනවද සාර්ථකත්වයේ කරා යන ගමනට කියන එක. ඉතින් ඇත්තටම අනිත් සතුන්ට වඩා අපි ගොඩක් වෙනස්නේ. ඉතින් අපේ ඒ වෙනසට හේතුව අපිට මේ ලැබිලා තියෙන මොළය. මේ මොළය හරියට අපි භාවිතා කරොත් තමයි අපිට සාර්ථකත්වයේ අපි බලාපොරොත්තු වෙන්නේ හීන ඒ හැම දෙයකටම ළඟා වෙන්න පුළුවන්. ඒකට හේතුව සයිකොලොජිකල් පැත්තෙන් ගත්තොත් වැඩෙන දරුවෙකුගේ මොළය නිර්මාණය වෙන්නේ එයාගේ දෙමව්පියන්, එයාගේ පවුලේ පසුබිම, එයාගේ මනසට මොනවද ඇතුළත් කරගන්නේ, එයා මොනවද කියවන්නේ, එයා මොනවද බලන්නේ, එයා කොයි වගේ මිනිසුන්ද ආශ්‍රය කරන්නේ. ඒකනේ ගොඩක් ළමයි පුංචි පුංචි වචන අල්ලගන්න සමහර මිනිස්සුන්ගෙන්. සමහර වෙලාවට ඒවා වැරදි වචන වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් සිද්ධ වෙන්නේ මේ ළමා මනසට මේ වගේ ඉන්පුට්. ඇත්තටම අපේ මොළය ගත්තොත් ඒක ඇත්තටම සුපර් කම්පියුටර් එකක් වගේ. ඉතින් මේ මොළයට අපි ඉන්පුට් කරන දේ අනුව තමයි අපේ අවුට්පුට් එක දෙන්නේ. ඉතින් ගොඩක් සාර්ථක වෙච්ච මිනිසුන්ගේ මොළයට ඉන්පුට් කරන දේවල්. එතකොට එයාලා හරි වෙනස්. ඒ වෙනස එයාලා එක්කෝ උපතින්ම එයාලට ලැබිච්ච දේවල් තියෙනවා IQ එක. ඊට අමතරව එයාලා උපතේ ඉඳන්ම එයාලගේ මොළය හරියට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. සමහර වෙලාවට එයාලගේ දෙමව්පියෝ ඉන්නේ සාර්ථක දෙමව්පියෝ. ඉතින් ඒ වගේ සාර්ථක පසුබිමක සාර්ථක හුරු පුරුදු දේවල් ජීවිතේට ළඟා වුණාම අපේ මොළය ඉබේම සාර්ථකත්වය අපිට පෙන්වනවා. ඉතින් මම දකින විදිහට සාර්ථකත්වයේ පළවෙනි සාර්ථකත්වයේ කරා යන්න කලින් අපිට ප්‍රධාන දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි අපේ මොළය අපිට ලැබිලා තියෙන මොළය හිතන පදන විදිය, ක්‍රියා කරන විදිය අපි වෙනස් කරගන්නම ඕන. එහෙම වෙනස් කරගන්නේ නැතුව අපිට සාර්ථකත්වය කරා ෆලෝ කරන්න සාර්ථකත්වය ලබා ගන්න හරි අමාරුයි. ඒකට උදාහරණයක් විදිහට මම ගත්තොත් දැන් ඔයා මේ දැන් ජීවත් වෙන විදිහ ඔයා ක්‍රියේට් කරනවා නිර්මාණය කරනවා යම්කිසි චරිතයක් සමාජයේ. ඉතින් ඔයා ඒ නිර්මාණය කරන චරිතය හැදිලා තියෙන්නේ ඔයා එදිනෙදා වැඩ කරන විදිය, ඔයා හිතන පතන විදිය, ඔයා මොනවද කියවන්නේ. ඒ හැම දෙයකින්ම තමයි ඒ චරිතය හැදිලා එන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය නම් වෙනස් චරිතයක් වෙන්න. වෙනස්ම නමක් වෙනස්ම පර්සනෑලිටි එකක් ලබා ගන්න ඔයා මේ මොළයට ෆීඩ් කරන්න ඕන දේවල්. ඔයා ඩේලි කරන්න ඕන දේවල් ඊටාම වෙනස් විය යුතුයි. නැතිනම් ඔයාට ඒ චරිතය කරා ළඟා වෙන්න හරි අමාරුයි. ඉතින් මම දැක්කෙන විදිහට සාර්ථකත්වයේ පළවෙනි රහස තමයි ඔයාගේ බ්‍රේන් එක චේන්ජ් කරගන්න එක. ඉතින් අවුරුදු 5කට කලින් මම මගේ කතා කරන විදිහ, මම හිතන පතන විදිහ සහ මම සමහර දේවල් වලට රියැක්ට් කරන විදිහට මම කැමති වුණේ නැහැ. ඒ වුණාට සමහර අවස්ථාවල මගේ කටින් හිතන්නේ නැතුවම වචන පිට වෙනවා. මම හිතන්නේ නැහැ. හැබැයි මම ඒකට පස්සේ දුක් කරනවා. ඉතින් මම අවුරුදු 5කට කලින් ගොඩක් සර්ච් කරා කොහොමද සාර්ථකත්වයේ කරා යන්නේ? මොනවද සාර්ථකත්වයේ පියවරවල්? කොහොමද මගේ බ්‍රේන් එක මම චේන්ජ් කරගන්නේ? ඇත්තටම ඒ අවුරුදු 5ක කාලේ ඉතාම දුෂ්කර කාලයක්. මම ගොඩක් දේවල් පොත්පත් කියවලා ඉගෙන ගත්තා, වීඩියෝස් බලලා ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේවල් වලින් මගේ ජීවිතේ සාර්ථකත්වයක් සහ පොසිටිව් වෙනසක්, ධනාත්මක වෙනසක් මම දැක්කා. ඉතින් මම කැමති ලෝභ නැතුව මේ දේවල් ෂෙයා කරගන්න. මොකද ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ එයාලා හිතනවා එයාලා මේ විදිහ කියලා. ඇත්තටම රියැලිටි එක ගත්තොත් එයාලගේ ජීවිතේ මීට වඩා එයාලට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒ දේවල් මම කැමති ෂෙයා කරගන්න ඔයාලත් එක්ක. මොකද අපි හිතනවා මේ දේවල් හරි අමාරුයි නෑ මේ දේවල් කරන්න බෑ. මම එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි එහෙම කියලා. ඇත්තටම ගත්තොත් ඒක නෙවෙයි ඇත්ත කතාව. අපේ පළවෙනි පොයින්ට් එක වෙන්න ඕන අපේ බ්‍රේන් එක චේන්ජ් කරගන්න එක. හැබැයි මම මේ කියන විදිහට බ්‍රේන් එක one night overnight change කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒකට හේතුව ඔයා අවුරුදු ගාණක් දැන් ඔයාගේ වයස අවුරුදු 30ක් කියලා හිතමුකෝ. ඉතින් අවුරුදු 30ක් ඔයා එකම විදිහට තමයි මේ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. හිතන්නකෝ මේ මොලේ හරියට සුපර් කම්පියුටර් එකක් වගේ කියලා. ඒතර ඔයා ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ එකම විදිහට. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ආයෙ චේන්ජ් කරන්න ඔයාට සැලකිය යුතු කාලයක් යනවා.
හැබැයි ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. හැබැයි ඔයාට සාර්ථකත්වය ඕනම නම්, ඔයාට ඕන නම් මේ ලයිෆ් එක, මේ ජීවත් වෙන ලයිෆ් එක මං කැමති නැහැ. මට මේක චේන්ජ් කරගන්න ඕනේ කියලා ඔයාට ඒ දේ කරන්න පුළුවන්. ඉතින් මම කැමතියි මගේ මේ අවුරුදු 5ක දැනුම ඔයාලත් එක්ක ෂෙයා කරලා ඔයාලගේ සාර්ථකත්වයේ ගමනේ එක පොඩි සහයක් ඔයාලට ලබා දෙන්න. ඉතින් ඔයාලා කැමති නම් ගොඩක් දේවල් බ්‍රේන් එක චේන්ජ් කරගන්න කොහොමද පර්සනැලිටි එක චේන්ජ් කරගන්නේ, කොහොමද බය නැතුව ජීවිතයට මුහුණ දෙන්නේ, කොහොමද අපි අවස්ථාවන් අඳුරගන්නේ, කොහොමද මේ ලයිෆ් එකේ සක්සස් එක කරා යන්නේ කියලා ඔයාට දැනගන්න ඕන නම් මාත් එක්ක ජොයින් වෙන්න. ඉතින් මම ලූසියානා රේ. මම කැමතියි මගේ දැනුමින් ගොඩක් මිනිසුන්ගේ ජීවිත චේන්ජ් කරලා ඒගොල්ලන්ගේ ධනාත්මක වෙනසක් දකින්න. Thank you.